ආයිබෝවන් කාන්තාවක් විදිහට අද මම අපි හැමෝටම කාන්තාවන් හැමෝටම ඉතාම වැදගත් වෙන මාතෘකාවක් සම්බන්ධයෙන් කතා කරනවා. හැම කාන්තාවකටම අවුරුදු 12න් 13න් පටන් ගත්තම අවුරුදු 45ක් 50ක් වගේ වෙනකන් තියෙන පොදු දෙයක් තමයි පීරියඩ් සර්කල් එක කියන්නේ. ස්පෙෂලි පාසල් යන කාලේ මේ දවස් කීපය ටිකක් වදයක් වුණා. මම මෙහෙම කියන්නම්. මම ඉස්කෝලේ යන කාලේ මට තිබ්බ ප්‍රශ්නයක්. පීරියඩ්ස් දින කීපේ කියන්නේ හරිම මානසික පීඩනයක්. එහෙම නැත්නම් කොන්ෆිඩන්ස් නැති දවසක්. දවසේ කරන කාරණා ටික හරියට ඔළුවට යන්නේ නැති තරම්. හේතුව පොඩි බයකින් ඉන්නවා. ඉඳගෙන ඉඳලා පැය කීපයක් ඉඳගෙන ඉඳලා නැගිටිනකොට බ්ලඩ් ලීක් වෙලා තියෙයිද පිටතට ඇවිල්ලා තියෙයිද කියන එක. මොකද අපි අඳින්නේ සුදු ගවුම. සුදු ගවුමේ රතු පැල්ලමක් හිටියොත් ඒක කොහොමද පේන්නේ කියලා දන්නවනේ. ඉතින් ඔකට හැම දරුවෙක්ම හරි බයයි. හැම කාන්තාවක්ම හරි බයයි. රැකියාවක් කරන කෙනෙකුට එහෙම නැත්නම් වෙනත් දෙයක් කරන කෙනෙකුට පොඩි පොඩි ඔප්ෂන් තියෙනවා. ඒක වැඩි හයිලයිට් නොවන කලර් එකක් අඳින්න පුළුවන්. එහෙම නැත්නම් අඳුමක් අඳින්න පුළුවන්. නමුත් පාසල් දරුවෙක් කියන්නේ කිසිම හේතුවක් නිසා එයාගේ ඒ දවසට වෙනසක් කරගෙන යන්න බෑ. එයා සුදු ගවුම අඳින්න ඕන. ඇත්තටම සමහර ළමයි ඒ දවසට ඉඳගන්නේ හරිම බයි, හරිම අපහසුයි. ඇත්තටම අපි මේ සම්බන්ධව කතා කරන්න මෙහෙම කතා කරන එක ප්‍රශ්නයක් නෑ. මේවා දැනුවත් වෙන්න ඕන කාරණා. සමහර දරුවෝ ඉඳගන්නේ චුට්ටක් ගවුම උස්සලා යටට අඳන් ඉන්න ගවුම චෑයකට හිටින්න තමයි ඉඳගන්නේ. පුටුවට හිටින්න ඉඳගන්නේ. මොකද බයයි නැගිටිනකොට රතු පාට පැල්ලමක් තියෙයි කියලා. එහෙම වුණොත් ඒ අවස්ථාවේදී දැනෙන අපහසුතාවය පිරිමි ළමයි දකේ විහිළු කරා හිනාවේ මේ වගේ නොයෙකුත් කාරණා. එක්ක එන ප්‍රෙෂර් එක පීඩනය කියන්න ඕනේ නැහැ. මේක හැම කාන්තාවක්ම දන්නවා. අත්විඳලා ඇති. ඉතින් තව දුරටත් මේ ප්‍රශ්නය මේ විදිහට නොවෙන්න ඔයාගේ නංගිට එහෙම නැත්නම් ඔයාගේ සහෝදරියට එහෙම නැත්නම් ඔයාගේ දුවට මේ ප්‍රශ්නේ නැවත නොවෙන්න අපි ගෙනල්ලා තියෙන ගොඩක් වටින ප්‍රොඩක්ට් එකක්. මේ තියෙන්නේ menstrual short එකක්. ඔයා පාවිච්චි කරන සනීපාරක්ෂක නිෂ්පාදනය මොකක් වුණත් ඩබල් ප්‍රොටෙක්ෂන් එකක් විදිහට මෙන්න මේ ප්‍රොඩක්ට් එක ඔයාලට යූස් කරන්න පුළුවන්. මේක හරියම පහසු මැටීරියල් එකක්. කිසිම හේතුවක් නිසා ඔයා පාවිච්චි කරන සනීපාරක්ෂක නිෂ්පාදනයෙන් බ්ලඩ් පිටට ආවොත් රුධිරය පිටට ආවොත් මේ ලේයර් එක හරහා කිසිම හේතුවක් නිසා රුධිරය බාහිරට එන්නේ නැහැ. ඇත්තට මේක කොච්චර ලොකු මානසික සහනයක්ද කියලා හැම කාන්තාවක්ම දන්නව ඇති. බස් එකකදී යද්දී එහෙම නැත්නම් පාසලේදී ඇත්තටම අපි සමහර ලාවට ළඟ ඉන්න කෙනාට කියනවා. ළඟ ඉන්න යාළුවට කියනවා ෂේප් එකේ චුට්ටක් පිටිපස්ස බලන්න කියලා. ඒ තරමට මේක ප්‍රශ්නයක්. අපිට කොන්ෆිඩන්ස් නැහැ කවුරු හරි එක බලලා කිව්වේ නැත්නම් කොන්ෆිඩන්ස් නැහැ යන්න. බයයි එහෙම වෙලා තියෙයි කවුරු හරි දකේ කියලා. ඉතින් මේ තියෙන එකට ලොකුම ඔප්ෂන් එක. ඔයා පාවිච්චි කරන සනීපාරක්ෂක නිෂ්පාදනයේ මොකක් වුණත් ඔයාලට මේක යූස් කරන්න පුළුවන් ඩබල් ප්‍රොටෙක්ෂන් එකක් විදිහට. එතකොට මේකේ ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ අපි කලින් පෙන්නුවේ ෂෝට් එකක්. මේ තියෙන්නේ පැන්ටි එකක්. මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ කිසිසේත්ම පිටතට එන්නේ නැති වෝටර් ප්‍රූෆ් ලේයර් එකක් මේ තියෙන්නේ. මේක මෙතන ඉඳලම තියෙනවා. එතකොට කිසිම හේතුවක් නිසා ලීක් වෙන්නේ නැහැ. හරිම පහසුවෙන් මේක ඇඳගෙන ඉන්න පුළුවන්. අර තව පැහැදිලිව බලා ගන්න පුළුවන්. අපි ඔයාලට කලින් හඳුන්වලා දුන්න මෙන්න මේ පෑඩ් එක. මේක රියුසබල් පෑඩ් එකක්. අවුරුදු 3-4ක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. සෝදලා නැවත පාවිච්චි කරන්න පුළුවන් පෑඩ් එකක්. මේක පාවිච්චි කරත් ඔයා වෙන නිෂ්පාදනයක් පාවිච්චි කරත් ඒක ගැටලුවක් නෙමෙයි. ඩබල් ප්‍රොටෙක්ෂන් එකක් විදිහට අනිවාර්යෙන්ම මේ ප්‍රොඩක්ට් එක යූස් කරන්න. ඇත්තටම අර මම කලින් කතා කරපු කාරණා ඔයා අත්විඳලා ඇති. ඔයා දන්නවා ඇති. ඒ අපහසුතාවය නැවත අත්විඳින්න අවශ්‍ය නැහැ. ඔයාට සාමාන්‍ය දවසේ වැඩ කටයුතු ටික කිසිම බයකින් තොරව, කිසිම ප්‍රශ්නයකින් තොරව, අපහසුතාවයකින් තොරව කරගන්න. ඇත්තටම ඔයාලට මේක ලොකු සපෝට් එකක් වෙයි. සමහර ළමයි අපි දන්නවා පීරියඩ්ස් දින කීපේ ඉස්කෝලේ යන්නේ නැහැ. මේ ප්‍රශ්නේ නිසා. ඒ දවස් කීපේ ආ පාඩු කරගන්නවා. ඉස්කෝලේ ගියත් සමහර වෙලාවට කතා කරන කාරණා ඔලුවට යන්නේ නැහැ. හේතුව එයා ඉන්නේ එයාගේ මයින්ඩ් එක තියෙන්නේ අර ප්‍රශ්නේ. ලීක් වෙයිද දන්නේ නැහැ, පිටට එයිද දන්නේ නැහැ, ගෝමේ ගෑවෙයිද දන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ. ඇත්තට මේක තවදුරටත් එහෙම වෙන්න අවශ්‍ය නැහැ. මොකද හැමදේම දිනු වෙද්දී මේ වගේ දිනු ක්‍රමෙද්දී ඒ ප්‍රශ්න තියාගෙන අපි මේ විදිහට ඉන්න අවශ්‍ය නැහැ. අනිවාර්යයෙන්ම මේක ඔයාගේ නැගණියට, සහෝදරියට, එහෙම නැත්නම් ඔයාගේ දරුවට හඳුන්වලා දෙන්න. ඔයාගේ දියණියට හඳුන්වලා දෙන්න. එයා සමාජයේ ඉදිරියේදී අපහසුතාවයටපත් නොවෙන්න ඇත්තටම අපිට දෙන්න පුළුවන් ලොකුම ඔප්ෂන් එක තමයි මේ තියෙන menstrual pad එක. එහෙම නැත්නම් මේ තියෙන short එක.